ලස්සනනේ. අවුරුදු 10කට කලින් හිතුවේ. කොහොම හරි දැන් අද වෙනකොට කරානේ. හායි. අද අපි යනවා මොකද්ද ධාතු නිදන් කරන්න පන්සලට. මේ දින අපේ වලිමිනි කන්ද රජමහා විහාරය. හරිද? අද මේකේ බුදු පිළිමේ ඕපන් කරනවා. ඒකට ධාතු ඕපන් කරනවා. ධාතු නිදන් කරනවා. ඒකට තමයි අද යන්නේ. බලන්නකෝ. ඉතින් අපි ඔහම යනකොට උදේම බාප්පගේ හිටිය කට්ටියත් එක්ක යාලා සංග්‍රහ කටයුතු කරන තැන ඕගනයිස් කරන හදන ගමන් හිටියේ අපි යනකොට. ඊට පස්සේ අපි ගියා බුදු පිළිමේට තියන්න ඕන නිදන් වස්තු එහෙම ගන්න කියලා කට්ටියටම. මේ තියෙන්නේ දැනට වැඩ ඉවර කරලා තියෙන බුදු පිළිම වහන්සේ. ඒක නේත්‍රා තියලා නැහැ තාම. ඉතින් ඒකට මේ පේන විදියට පොඩි නිදන් වස්තු තියලා තමයි ඒක පිටිපස්සෙන් වහලා ඊට පස්සේ කාලා එකක් පේන්ට් කරලා ඊට පස්සේ නේත්‍රා තියෙන දවසේ නැවත කියන්නේ ආයෙත් මේ උත්සවයක් තියලා තමයි ඒක විවෘත කරන්නේ. අයියා අර හතර කපන්නකො. කොයි හතර? හතර දෙන්න. ඔතන එහා පැත්තේ තියෙන බුදු පිළිමේ එහා පැත්තේ ලස්සන සල් ගහක් එහෙම තිබ්බා. මෙතන මල් වට්ටි ටිකක් හදලා තිබ්බා. පික්චර්ස් මේ තියෙන සල් මල්, අරලිය, රතු අරලිය, සුදු අරලිය, කහ පාට මල්, සේපාලිකා. මේ රතු අරලිය හරි ලස්සනයි නේද? කොටරොළු, ආස්පෙතියා වතු සුදු එහෙම ලස්සනට තිබ්බා. පුංචි ඔතන පුංචිට කතා එහා පැත්තේ පුංචිට කතා කරනවා ඇහෙන්නේ නැහැ ඉතින්. මේ බුලත් කොළ වගේක් තිබිලා අපේ පුංචි කට්ටියටම මේ බුලත් කොළ 4-5ක් තියාගත්තා. ඒක උඩින් තියන්න. ඔන්න ඔය විදිහට තමයි බුදු පිළිම වහන්සේගේ පිටිපස්සෙන් පොඩි පඩිවලක් වගේ ඉක්කුත් හදලා එතනින් තමයි නැංගලා ඇතුලෙන් ධාතු නිදන් කරන්නේ. අර ඉන්නේ අපේ නිල්ලමේ මාමා තමයි මේ වැඩ කටයුතු ඔක්කොම කරේ. ඒ කියන්නේ බුදු පිළිම වහන්සේ හදන්න දායක වුණේ මාමා. මෙන්න හිටිය පන්සලේ පොඩි කිටියෙක් හරි ලස්සනයි. පොඩි බෙල්ලෙක් තිබ්බා මේ එල්ලගෙන බෙල්ලේ. සීයලා ටික ඉස්සරලම ගිහිල්ලා මේ දැන් එදා පොයේ දවස එයාලා සිල් අරගෙන හිටියා ගොඩක් කට්ටිය. කොහොම හරි එයාලා එතනින් ගිහිල්ලා ඔවුන් ඉස්සරවම ධාතු නිදන් කරන්න පටන් ගත්තා. ඉතින් කට්ටිය පේලියක් හැදිලා මේ ධාතු නිදන් කරන්න ඉන්නකම් මම ඉතින් ටින්ගාර පොඩ්ඩක් මෙහා පැත්තට ආවා. අර ඉස්සරහ තිබ්බ ලොකු පඩිපෙලෙන් නැගගෙන ඉන්නකොට බුදුගේ පැත්තට එන්න පුළුවන්. මේක තමයි ඉතින් ඇතුළ ගොඩාක් පරණ එකකුත් නෙමෙයි. මේ පන්සල හදලා තියෙනෙත් වලගම්බා රජුරම තමයි. එයා හැමතැනම පන්සල හදපෙක් කරලා තියෙන ගොඩක් වලගම්බා රජුරෝ නේද? මේකේ අලුතෙන් ඔය චිත්‍ර ටිකක් එහෙම ඇඳගෙන යනවා මං හිතන්නේ.
අලුත්ද පරණද කියන එක මම දන්නේ නැහැ. මම පේන විදිහට නම් මේක අලුතෙන් ඔය ටික ටික හදාගෙන යන එකක්. ඊට පස්සේ මම එළියෙන් මෙතන ඉස්සරහින් පොඩ්ඩක් පහළ වීඩියෝ එකක් ගත්තා. ඔතන උඩට වහලට නැගලා ඉන්න කට්ටිය ඔතනට කොතක් පලන්දනවා. ඒකට තමයි අර මේ ලණු හිම දාලා තිබ්බේ. ඊට පස්සේ මං ගියා චෛත්‍ය පැත්තට. චෛත්‍යයට යනකොට තියෙන පඩිවිලක් එක්ක මම උඩින් ඔයාලට අරගෙන පෙන්නන්නම්. මේ හැලමල් තියෙන විදිහ මාර ලස්සනයි. මේ විමත් හරි සුවඳ ඇහැට සුවඳ එනවා. ඔය තියෙන ඉල්ම නිල් පාට රහසත් එක්ක සුදුම සුදු පාටට ලස්සනට පේන චෛත්‍ය. ලොකු චෛත්‍යයක් නෙමෙයි. මේක ඇතුලෙන් චූටි බුදුගයක් වගේ තියෙනවා. ඔන්න පහලින් පේනවා. තාම කට්ටිය පේලිය යනවා. තාම පුංචිලා ලං වෙලා නැහැ. හරිද? ඔහොම තමයි මේ පේන්නේ. අතනාර එතකොට අර වහලේ උඩට කට්ටියක් නැගලා හිටියේ. එතෙන්ට කොතක් පලන්දෙනවා. ඒ කොත පලන්දනකොට යට ඉඳන් කේබල් එකක් යන්නේ මේ. ලණුවක කට ගහලා උඩට එවනවා. ඒකින් තමයි එහෙම කරන්නේ. මේ තියෙනවා මේ. මෙතන මේ වගේ තියෙන මාර ලස්සනයි. මේ කඳු ටිකක් තමයි වෙන්නේ. සික්ඛාපදං සමාදියාමි.
උඩට යන්. ඒක තමයි උඩට කතා. ඥාන උඩට පේනවා කියලා. නෝ මාත් අද තමයි දෙක ෆොටෝ කරනවා. नांगी कोक होगंड दर बेसमती है ඔව් ඔව් මේ හරියවත් තිබ්බා මොනවද වතුරේකද හදන්න මං හොදන්න ඉතින් මොකද හිතන්නේ කොහොමද ඉතින් මේ පටන් ගත්තේ මම මේ වැඩේ එහෙම ඔයාලට කොහොමද හිතුනේ ඉතින් මේ බුදු පිළිමයක් හදන්න ඕනේ කියලා එහෙම ගත්ත නෑ මට හිතුණා ඉතින් ඔය මේක කරන්න ඕනේ කියලා මේ තැන තෝරගත්තේ කොහමද? තැන පන්සලට තිබ්බේ නැද්ද මෙහෙම එකක් බුදු පිළිමයක් ලොකුවට තිබ්බේ නෑනේ යාර තියෙන එක දා අනේ කොහම නෙමෙයි යන්නේ. එහෙනම් මට නිකන් හිතුණා ඉන්නවා හදන්න ඕනේ කියලා ගොඩක් කාල තමයි ප්ලෑන් කරන්නේ කොච්චර කාලයකට කලින් 10ක් විතර අවුරුදු 10කට කලින් හිතුවේ කොහොම හරි දැන් අද වෙනකොට කරානේ ගොඩක් සතුටුයි. ටික ටික උන්දාල එකතු කරාගෙන ඒක ගත්තා වයින් වයි දැන් මේක අය තින්ත ගාලා විවෘත කරන්න තව දවසක් තියෙන්නේ මම කවුද වගේද දැන් ඒකට ඔය ඉස්සර පොයෙන් කිව්වේ වෙසක් පොය කලින් ගන්න ඕනේ ඉතින් අද දවසකින් ගොඩක් සතුටු වෙදී නේද මම හොඳයි නේ කිව්වා දෙන්න මම මොකක්ද නාර එක්කෙනෙක් මේ භාගන නගා කිව්වා මට මතක නැහැ මොකක්ද දෙන්න
ශ්‍රද්ධා කියලා තව තියෙනවා මේ බෞද්ධ channel එකක් තියෙනවානේ. එකකින් ආවම ටෝක් එක. නොමිලේනි. I think ඔක්කොම හදලා ඉවරනාට පස්සේ නම්බරයක් එහෙම තියෙනවා. ඔව් දැකලා නැහැ නේ. නැත්තම් ධාතු මිදන් කරන කලින් දැකලා නැහැ. බුදු පිළිම ආරම්මණය තමයි ඇතුලෙන් තියෙන්නේ වස්තු විදියට. ඒ චෛත්‍ය ඇතුළේ ලොකුවට තැනක් ඇතිනේ ඕක. මේක දැන් විතර වහනකට වහන්න කොහොමද? නිකන් බදාම දාලා ඒකට අරවට වැටෙන්නේ.